මහින්ද ලොක්කගේ පුත්තු ගැන නෙමෙයි මං කියන්නේ. අයියලාගේ පුත්තු ගැන නෙමෙයි. මහින්ද ලොක්ක අතර දාන ඔරලෝසුව ලක්ෂ 95. ලක්ෂ 95 යතේ ඔරලෝසුව. ඇස් දෙකට දාන සන්ග්ලාස් දෙක ටයිටේනියම් කියලා සන්ග්ලාස් දෙකක් රත්තරන්ින් හදලා තියෙන්නේ ලක්ෂ 35යි. කකුල් දෙකට දාන සරප්පු දෙක රන් පාවත් DSI වත් බාටාවත් නෙමෙයි. ප්‍රංශයෙන් ගෙනල්ලා නිමවල අතින් හදන සරප්පු දෙකක් ලක්ෂ 6මාරයි හෙන ගහන්න නැද්ද අපිට? දැන් අපිට කිරි වීදුරුවක් ගන්න බෑ. කරු සහෝදරනි මම ඒත් කිව්වේ මහින්ද මහත්තයා ඔය විදිහට යටරලඳින කලිසමත් ලක්ෂ දෙකක්වත් ඇතිමයි සහෝදරනි. මහින්ද ලොක්කම නිකන් ඉස්සුවොත් කෝටි දෙකක් විතර උස්ස ගන්න පුළුවන් අතේ බඩු වලින් විතර. මේක අපේ ගමේ මිනිස්සු දකින්නේ අපේ හාමුදුරුවනේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම අපේ හාමුදුරුවනේ අපේ මිනිස්සු සාදු කියනවා. මේක තමයි රවටීම. මහින්ද මහත්තයාගේ පුතාලා කෝටි ගානක කාර් ඊයේ රාත්‍රියේ ලංකාවෙන් ශ්‍රී ලංකන් යාලෙන් ගුවන් සමාගමේ ගුවන් යානාවකින් දාලා පිටරටට හැරියා. ඇයි බය වෙලා තියන්නේ? බඩු පරාදයි. මේ රටේ ජනතාව එළියට වැලා මේ කාලකන්ණි තිරිසන් අපිව දුප්පත් කරපු රාජපක්ෂලා එලවන්න අපි සූදානම් දාත්තේ. කර්දමාපියනි අවසාන වශයෙන් කියන්න. ඇයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ මේ මගේ ගමේ ඉන්න නැන්දලා මාමලා මගේ පිසියාතුමා මට එහෙම නැත්තම් අනන්දාවදී නැන්දලා මේක තේරෙන්නේ නැහැ. දැන් අපි සටන් කරන්නේ මොකද්ද? අපි සටන් ගන්න මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නේ. ඇයි මේ විධායක ජනාධිපති මගේ ගමේ ඉන්න නැන්දලා මාමලා මේක දන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය වැරදි මිනිහෙක්ගේ අතට ගියොත් ඒක වඳුරට දැලිපිය දුන්නා වගේ. මහින්ද ලොක්කා මොන හොරගමක් කරත් මොන පාරකින් වංචා කරත් මොන දූෂණයක් කරත් මහින්ද ලොක්කට නඩු දාන්න බෑ. නීතියෙන් මහින්ද ලොක්කා උඩින්. විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි අපිට පොලිසියට ගියාම පොලිසිය සාධාරණයෙන් ඉටු වෙන්නේ නැත්තේ. ඒ හේතුව නිසායි. මොකද මහින්ද ලොක්කගේ දේශපාලුවෝ තමයි ඒ ආසන වලට ඒ ස්ථානාධිපතිලා පත් කරගන්නේ. ඉතින් අහිංසක පොලිසිය නිලධාරීන්ට අවාසනාවේ තරම බලය තියෙන දේශපාලන පැත්තට ගැතිකරම් කරන්න වෙනවා. නැත්තම් ජොබ් එක ගාලා යනවා. මේ විධායක ජනාධිපති ක්‍රමය නිසා මේ තාත්තේ උසාවියකට ගියාම නඩු තීන්දුව එන්නේ අරලියගා මන්දිරේ. උසාවියේ ස්වාධීනත්වයක් නැහැ. මැතිවරණේ අර ඉන්න මැතිවරණ කොමසාරිස් කියන ඔබ ගානම ලෝදයක් කියන දේ තේරෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ තමයි කන්දර දිනේ දෙන්නේ. මේ රට මේ කාලකන්ණි ක්‍රමෙන් අයින් කරන්න ඕනේ. කරු සහෝදරනි මහින්ද රාජපක්ෂ මහත්තයා කොළුපමට අල්ලපු ගෙදර කොටුවක් පැන්න කියමුකෝ. නෝනට හවුනා කියමුකෝ. එහෙම හවුනත් මහින්ද මහත්තයාට විරුද්ධව මහින්ද මහත්තයාගේ නෝනට දික්කසාද නඩුවක්වත් දාන්න බෑ. මේ රටේ නීතිය එච්චර වැඩි. විධායක ජනාධිපතිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට උසාවි ගිහිල්ලා එතුමන්ට විරුද්ධව නඩුවක් දාන්න බෑ. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය අයින් කරන්න තමයි අපි අද පෙළ ගැහිලා ඉන්නේ. මේක දේශපාලන ભેදයක් නෙමෙයි. මේක පක්ෂ ભેදයක් නෙමෙයි. මේක තියෙන්නේ එකම දෙයයි. මේ කාලකන්ණි ක්‍රමෙන් අපේ අහිංසක අම්මලා තාත්තලාත් ඒ දරුවන්ව ආරක්ෂා කරන අනාගතයේ හදන දිනේ තමයි අපි සූදානම් වෙන්නේ. නිසා මගේ ආදරණීය මව්වරුනි පියවරුනි කියන්න කරුණු රාශියක් තියෙනවා. නමුත් සලප්පොන්සේක මැතිතුමාත් හර්ෂ සිල්වා මැතිතුමාත් කතා කරයි මේ කොලේ මේ වාරම් කියවන්න. මේකේ මෛත්‍රීපාල මහත්තයා පත් වුණාට පස්සේ දවසින් දවස කරන දේවල් තියෙනවා. 10 වෙනිදා ජනවාරි මොනවද කරන්නේ? 11 මොනවද කරන්නේ? 12 මොනවද කරන්නේ? දින 100කින් මේ රට ඔබතුමාලට බාර දෙනවා කියන එක අපි පොරොන්දු වෙනවා.